මම දවසක් මරු වැඩක් කළා. සයිට් එකේ මමම කපපු ලොකු කානුවකට මැෂින් එක දාගත්තා. මම සෑහෙන්න රඟපෑවා මැෂින් එක උඩට ගන්න වගේ. ඒ වැඩෙන් මැෂින් එක තව තවත් ඇලවුණා. සයිට් එකේ හිටපු හැමෝම දුවගෙන එතනට ආවා. සමහරු ෆෝන් අරගෙන වීඩියෝ කරන්න ගත්තා. දැන් මැෂින් එක තියෙන්නේ පෙරලෙන්න ඔන්න මෙන්න. අන්න එතකොට මගේ ගුරා මැෂින් එක ළඟට එනවා මම දැක්කා. එතකොට නම් මට මාර සතුටක් හිතට දැනුණා. මැෂින් එක ළඟට ඇවිල්ලා දොර ඇරියා. මමත් ඉතින් පට්ට සතුටින් සීට් එකෙන් නැගිටින්න හැදුවා. ඉතින් මචං ඔබ හිතන්නේ ඊට පස්සේ මොන වුණා කියලාද? එක පාරට තරහෙන් මැෂින් එකේ දොර ඇරලා මගේ දිහා බලලා එරබෙව්ව එරවිල්ලක් සීට් එකේ ඉඳන් පාගෙට හිටගෙන හිටපු මම ආයෙත් සීට් එකේ ඉඳගෙන මැෂින් එක ගොඩට ගත්තා. ඉතින් මචං මම ආයෙත් මේ වගේ දේවල් නම් කරන්න ගියේ නෑ. මොකද ආයෙ එහෙම කළා නම් මට වෙන්නේ හොඳටම කුණු වරපහන්න. ඉතින් මේ විදියට අපි මාස 2ක් වැඩ කරා. අපිට තව එක මාසයක් ඉතුරු වෙලා තියෙනවා වැඩ කරන්න. හැබැයි මට මේ දේ තවත් දරාගෙන ඉන්න බැරි වුණා. ඊට පස්සේ මම්මගේ ගුරාගේ ළඟට ගිහිල්ලා මම කිව්වා අයියේ මේක මට තවත් කරන්න බෑ. මට අයින් වෙන්න ඕන කියලා. උඹලා දන්නවද මොකක්ද එයා මට කිව්වේ කියලා? එයා මට කිව්වා කොහොමත් මම උඹව තියාගෙන ඉන්න හිතාගෙන හිටියේ මේ සයිට් එක ඉවර වෙනකම් විතරයි කියලා. ඒත් මං එයාට කිව්වා මට මේ සයිට් එක ඉවර වෙනකම් ඉන්න බෑ කියලා. මට යන්න ඕන කිව්වා. මොකද මට ඕන වුණා එයා කවුද කියලා මුළු සයිට් එකේ හැමෝටම පෙන්නන්න. හැබැයි මගේ ගුරා මං යනවට කැමති වුණේ නම් නෑ. සයිට් එක ඉවර වුණාම එන්නම් කියලා කොහොම හරි මං එයාගෙන් කැමැත්ත ගත්තා. මැෂින් එකට වැඳලා මැෂින් එකෙන් බැහැපු ගමන්ම මම කළේ සයිට් එකේ ලොක්කගේ ඔෆිස් එකට ගියපු එක. මගේ ගුරා කවුද කියලා මං එයාට හොඳටම තේරුම් කරලා දුන්නා. ඒ වගේම එයාව කඩේ ඇරපු අනිත් උන්ටත් හැමෝම ගොඩාක් පුදුම වුණා. සමහරුන්ගේ මෝනවල් වලින් ඒගොල්ලෝ මගේ ගුරාට කරපු දේවල් නිසා ලැජ්ජ වෙනවා මම දැක්කා. ඉතින් මම මගේ බෑග් එක අරගෙන ගෙදර ගිහිල්ලා කිව්වා වගේම මාසෙකින් සයිට් එක ඉවර වුණාම ආයෙත් ආවා. මම බලාපොරොත්තුවෙන් ආවත් ආයෙත් මගේ ගුරත් එක්ක වැඩ කරන්න. ඒත් මට ආයෙත් එයත් එක්ක වැඩ කරන්න නම් ලැබුණේ නැහැ. එයා වැඩ කර හිටපු මැෂින් එක ළඟට මම කියාත් මැෂින් එක නතර කරලා මට ඇතුළට එන්න කියලා වාඩි වෙන්න කිව්වා. පළවෙනි අවුරුද්දේ එයා මට කරපු හැමදේම එකින් එක ආයෙත් මතක් කරන්න ගත්තා. එයා මට කිව්වා එදා උඹට යතුරු අමතක වෙච්ච වෙලාවේ මම උඹව පයින් ආයෙත් යතුරු ගෙන යව්වේ නැත්නම් අදටත් උඹට උඹේ ජීවිතේ ගොඩාක් දේවල් අමතක වෙන්න තිබුණා කිව්වා. එදා මම අර හෝස් එක බුරුල් කරේ නැත්නම් අදටත් උඹට ඔයිල් ගඳ දැනෙන්නේ නැති වෙන්න ඉඩ තිබුණා. ඉතින් මචං එදා මේ වෙනකොට මගේ කටින් ඇඬුවේ නැති වුණාට ඇස් දෙකෙන් කඳුළු බේරෙන්න ගත්තා. ඉතින් මේ විදියට එයා මට කරපු කියපු හැමදේම එකින් එක මතක් කරලා මට මැෂින් එක දීලා එයා බැහැලා යන්න ගියා. මොකද එයාට මේ වෙනකොට ටිකක් වයස නිසා එයා තීරණය කරලා රස්සාව කරා ඇති කියලා. අන්තිමට මට කරන්න ඉතුරු වුණේ කකුල් දෙක අල්ලගෙන වදින්න විතරයි. මම එයාගේ ළඟට එන්න කලින් එයා හීනකින්වත් හිතන්න නැතුව ඇති එයා හදපු ගෝලයන්ගෙන් අන්තිම ගෝලයා මම කියලා. ඉතින් මචං මොන වැඩේ තිබුණත් මට හැම අලුත් අවුරුද්දකම සරමක් කමිසයක් අරගෙන මගේ ගුරාගේ ගෙදරට ගිහිල්ලා එයාගේ කකුල් දෙක අල්ලලා වැඳලා එන්න මට කවදාවත් අමතක වුණේ නෑ. හැබැයි මට ඒක කරන්න පුළුවන් වුණෙත් අවුරුදු 8ක් යනකල් විතරයි. මොකද මගේ ගුරා මේ ලෝකෙන් සමු අරගෙන දැනට අවුරුදු 3ක් පහු වෙලා. එයාගේ බොමදාන කටයුතු වලින් සති දෙකකට පස්සේ මම ලංකාවේ එයාපෝට් එකෙන් පිටරට ආවා. අදටත් මම
ඒ අතීතයේ වෙච්ච දේවල් මතක් කර කර පිට රටකට වෙලා තනියම ජීවිතේ ගෙවනවා.